සරයාමෙට ඇති දොළොස් මල් පෙති පාවඩ රෙසි මීන කුලේ නාගාලෙට සිරි මුතුරනින් කිරුපායද වටි වඩින කලඹමින් ගජලීලා කුඹුසේ සත් ලෙලවයි හිඳිනා ඇතුම්
ඇතුමන් පිට හඬදේ හොරනා සරසමිනා වඩින කලබමින් ගජලීලා කුඹුසේ සත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිට හඬදේ හොරනා සරසමිනා
ළඟට ඉංග්‍රීසි කතාවක් කිරීමට මේ ආරාධනයේ ඉහළ ලක්ෂණ. Today I am going to talk about my beautiful village. Its name is Madhavav. My village is in the Colombo district. It is a very calm and green place. There are many paddy fields, tall coconut garden in my village. The people in Madhavav are very kind. We have a beautiful temple in our village. We worship. The air in my village is fresh and clean. I love my village. ස්තුතියි සොයුර. මීළඟට අලංකාර නර්තනයක් ඉදිරිපත් කිරීමට මේ වේදිකාවට පිවිසෙන්නේ චතුරිත ශරණය ඇතුළු 4A ශ්‍රේණියේ නර්තන කණ්ඩායම. හඳ මාමා වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉත්තක එකට පිපුණු මල් පොකුරක් අපි රේලින් පිබිදී දියේ සිසිලින් ලැහැවී පරවී නොයන මල් කැකුළු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම ඉමක්කුණත් නැතිව ඔබත් මමත් දුටුව එළියගෙන හෙට දවස අපි සුවඳ කරන මල් කැකුළු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම දැතින් අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම කුසුමවතුලේ යන ගීතේ ගායනා කිරීමට මේ ආරාධනය ඕෂධි සේනායා සහ අමේෂා විසින් සොයුරියන් දෙපළටයි.
See
සීතෙහි ගඩු පිපෙන